ඔයගොල්ලන් සාදරයෙන් ආදරේ පිළිගන්න ආදත් AS Animal Words channel එකට. ඉතින් ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ පරයි කූඩුවක් හැදිය යුතු ආකාරය හා බක්කි පිළිබඳ පොඩි විස්තරයක්. ඉතින් අපි කූඩුව ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන ඇති පරයන් බක්කි මේ විදිහට හොඳට ඉඩේ හිටින්න සාමාන්‍ය පරයන්ට අඩියවත් බක්කි ගහන්න ඕනේ. මේ බක්කේ නම් හොඳටම උන්ට ප්‍රමාණවත් අඩියට වඩා ලොකුවට තමයි මේ බක්කි ටික මම ගහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොටුවේ ඕගොල්ලෝ පරයි හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහටවත් බක්කි ටික තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩිය බක්කි තිබ්බනම් හොඳටම ඇති. ඉතින් මේ මම ඕගොල්ලන්ට මේ විතර දාලා පැටව ඉන්නවා. ඕගොල්ලන්ට පෙන්නන්න. මේ පැටියා අතර නම් පෙන්නන්න. ඉතින් මේ තමයි පැටියා මේ. පේනවා ඇති ඔයගොල්ලන්ට. පේනවා ඇති මේ තමයි පැටියා. ඉතින් මේ තමයි පැටියා. උන්නම් පැටියා තිබ්බා. මහ ජෝඩු. ඔය විදිහට ඔයගොල්ලන්ට බිත්තර දාන්න ඕන නම් මෙන්න මේ විදිහට පාරේ කොටුවක බක්කි ටික හදන්න ඕන. ඉතින් මේ කොටුවේ නම් දැන් පාරේ නෑ. පාරේ මේ කොටුව නැරුණා ඒ වගේ සිද්ධි වුණා. ඉතින් මේ සයිස් එකට ඔයගොල්ලෝ බක්කි ගන්න ඕනේ. මේ කූඩුව ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳට පරින්ටි ඉඩ තියෙනවා. හොඳට පරින්ටි ඉඩ තියෙනවා පේනවා ඇති. මේ කූඩුවේ. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කූඩුවේ ඉන්න පරයි ටික පෙන්නන්නම්. ඉතින් මේ ජෝඩුව ඔයගොල්ලෝ මේ ජෝඩුව මගේ පළවෙනි වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් මේ ටෙඩි පාකිස්තාන් වර්ගයට අයත් වෙන පරවියෙන් මෙයා. මෙයා ගෑස් රෝස පේනවා ඇති. මෙයා ගෑස් රෝස පේනවා ඇති. ටෙඩි පාකිස්තාන් කිරිල්ලිය මෙයා. ඉතින් මේ ඉන්නේ ආ කුරුල්ලා සුදු ආර කුරුල්ලෙක් මෙයා. අලු සුදු ආර කුරුල්ලෙක්. මෙයා තොන්දරම උඩ ඉඳලා තියෙනවා. කොටයි ඇස් සුදු. ඉතින් මේ ඉන්නේ මම ඔයාලන්ට කලින් පෙන්නපු චූටි පැටියාගේ අම්මා. ඒ කියන්නේ කිරිල්ලි. මෙයා හොඳ ඉන්දියන් සතෙක් කොට පේනවා ඇති. මෙයා හොඳ ඉන්දියන් සතෙක්. ඇස් කහ පේනවා ඇති. ඇස් කහ. ඉතින් මෙයා තමයි කිරිල්ලි. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ඉන්නේ ආ කුරුල්ලා. මෙයා නම් නෝමල් අලු එක්කෙනෙක්. මෙයා තොන්දර උඩේ ඉඳලා තියෙනවා. ටයිමින් එකක් නම් දීලා නැහැ මේගොල්ලෝ. මේ ජෝඩුව තමයි ටයිමින් දෙන්නේ. මේ කොටු ඉන්න. ඔයගොල්ලන්ට මම පස්සේ එළවන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ ඉන්න ඇස් පේනවා ඇති. ඇස් දැන් කහ. ඉතින් මෙයා තොල අලු කුරුල්ලෙක්. ඉතින් මේ ඉන්නේ මාළුතෙන් ගෙනපු ජෝඩුවේ කුරුල්ලා. ඇස් ඩබල් මෙයාගේ තොන ටයිමින් එකක් තියෙනවා. තාම එළවලා බලන්නේ නැහැ. මම ඔයාලන්ට එළවන වීඩියෝ පස්සේ ගේන්නම්. ඉතින් මේ පේනවා ඇති. මෙයා තොන කුරුල්ලා. මෙයා කිරිල්ලි තමයි මේ ඉන්නේ. පේනවා ඇති. මේ කිරිල්ලි තමයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ මේ කිරිල්ලි. ඔන්න අපි අතට දාමු. ඔන්න කිරිල්ලි වල පෙන්නන ඔයගොල්ලන්ට කිරිල්ලි බිත්තර දාන්න ඉන්නේ. පේනවා ඇති. බක්කියත් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ කිරිල්ලි මෙයාත් සාමාන්‍ය ඇඟෙන් ලොකුයි. මේ සුදු ආර නන් නෙමෙයි මෙයා. මෙයා ගෑස් කළු සුදු ආර නෙමෙයි. පේනවා ඇති. තනි සුද්දෙක් මෙයා. මේ ඉන්නේ සිලමන් පරයියෙක්. ඔයාලට පේනවා ඇති. මේ ඉන්නේ සිලමන් පරයියෙක්. සිලමන් කිරිල්ලි මෙයා. මෙයා නාගෙන් පොඩ්ඩක් චූටි. සිලමන් කිරිල්ලි ඇස් කහ. ඉතින් මේ ඉන්නේ ආ කුරුල්ලා. මෙයාගේ ඇස් කහ. කිරිල්ලිත් පොඩි. ඉතින් කුරුල්ලත් පොඩි. මේ ජෝඩුව වෙන. තාම එක මුලක් බිත්තර දාලා නැහැ. ඉතින් මේ පේනවා ඇති. මේ ඉන්දියන් සතෙක් හොඳ. මේ එලවන්න බෑ මේ දෙන්නා. ඉතින් ඕගොල්ලෝ පරේ පිළිමද හා පරංගේ බක්ක පිළිමද හොඳ විස්තරයක් දැනගන්න ඇති පරේ කූඩුව ගැන එහෙම. ඉතින් මේ තමයි AS Animal Words. ඔයගොල්ලන් සාදරයෙන් ආදරේ පිළිගන්න ආදත් AS Animal Words channel එකට. ඉතින් ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ පරේ කූඩුවක් හැදිය යුතු ආකාරය හා බක්කි පිළිබඳ පොඩි විස්තරයක්.
ඉතින් අපි කූඩු ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ඕගොල්ලන්ට මේ පේන ඇති පරයන් බක්ටි මේ විදිහට හොඳට ඉඩේ හිටින්න සාමාන්‍ය පරයන්ට අඩියවත් බක්ටි ගහන්න ඕනේ. මේ බක්ටි නම් හොඳටම උන්ට ප්‍රමාණවත් අඩියට වඩා ලොකුවට තමයි මේ බක්ටි ටික මම ගහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොටුවේ ඕගොල්ලෝ පරයි හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහටවත් බක්ටි ටික තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩිය බක්ටි තිබ්බනම් හොඳටම ඇති. ඉතින් මේ මම ඕගොල්ලන්ට මේ විතර දාලා පැටව ඉන්නවා. ඕගොල්ලන්ට පෙන්නන්න. මේ පැටියා අතර නම් පෙන්නන්න. ඉතින් මේ තමයි පැටියා මේ. පේනවා ඇති ඕගොල්ලන්ට. පේනවා ඇති මේ තමයි පැටියා. ඉතින් මේ තමයි පැටියා. උන්නම් පැටියා තිබ්බා. මහ ජෝඩු. ඔය විදිහට ඕගොල්ලන්ට විතර දාන්න ඕන නම් මෙන්න මේ විදිහට පාරේ කොටුවක බක්ටි ටික හදන්න ඕන. ඉතින් මේ කොටුවේ නම් දැන් පාරේ නෑ. පාරේ මේ කොටුව මැරුණා ඒ වගේ සිද්ධි වුණා. ඉතින් මේ සයිස් එකට ඔයගොල්ලෝ බක්ටි ගන්න ඕනේ. මේ කූඩුව ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳට පරින්ටි ඉඩ තියෙනවා. හොඳට පරින්ටි ඉඩ තියෙනවා පේනවා ඇති. මේ කූඩුවේ. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කූඩුවේ ඉන්න පරයි ටික පෙන්නන්නම්. ඉතින් මේ ජෝඩුව ඔයගොල්ලෝ මේ ජෝඩුව මගේ පළවෙනි වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් මේ ටෙඩි පාකිස්තාන් වර්ගයට අයත් වෙන පරවියෙන් මෙයා. මෙයා ගෑස් රෝස පේනවා ඇති. මෙයා ගෑස් රෝස පේනවා ඇති. ටෙඩි පාකිස්තාන් කිරිල්ලියෙන් මෙයා. ඉතින් මේ ඉන්නේ ආ කුරුල්ලා සුදු ආර කුරුල්ලෙක් මෙයා. අලු සුදු ආර කුරුල්ලෙක්. මෙයා තොන්දරම උඩින් ඉඳලා තියෙනවා. කොටයි ඇස් සුදු. ඉතින් මේ ඉන්නේ මම ඔයාලන්ට කලින් පෙන්නපු චූටි පැටියාගේ අම්මා. ඒ කියන්නේ කිරිලි. මෙයා හොඳ ඉන්දියන් සතෙක් කොට පේනවා ඇති. මෙයා හොඳ ඉන්දියන් සතෙක්. ඇස් කහ පේනවා ඇති. ඇස් කහ. ඉතින් මෙයා තමයි කිරිලි. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ඉන්නේ කුරුල්ලා. මෙයා නම් නෝමල් අලුවෙක් කෙනෙක්. මෙයා තොන්දර උඩේ ඉඳලා තියෙනවා. ටයිමින් එකක් නම් දීලා නැහැ මේගොල්ලෝ. මේ ජෝඩුව තමයි ටයිමින් දෙන්නේ. මේ කොටු ඉන්න. ඔයගොල්ලන්ට මම පස්සේ එළවන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ ඉන්න ඇස් පේනවා ඇති. ඇස් දැන් කහ. ඉතින් මෙයා තොල අලු කුරුල්ලෙක්. ඉතින් මේ ඉන්නේ මාළුතෙන් ගෙනපු ජෝඩුවේ කුරුල්ලා. S double මෙයාගේ තොන ටයිමින් එකක් තියෙනවා. තාම එලවලා බලන්නේ නැහැ. මම ඔයාලන්ට එලවන වීඩියෝ පස්සේ ගේන්න. ඉතින් මේ පේනවා ඇති. මෙයා තොන කුරුල්ලා. මෙයා කිරිල්ලි තමයි මේ ඉන්නේ. පේනවා ඇති. මෙයා කිරිල්ලි තමයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ මෙයා කිරිල්ලි. ඔන්න අපි අතට දාමු. ඔන්න කිරිල්ලි වල පෙන්නන ඔයාලන්ට කිරිල්ලි පිටර දාන්න ඉන්නේ. පේනවා ඇති. බක්කියත් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ කිරිල්ලි මෙයාත් සාමාන්‍යයෙන් ලොකුයි. මේ සුදු ආර නන් නෙමෙයි මෙයා. මෙයා ගෑස් කළු සුදු ආර නෙමෙයි. පේනවා ඇති. තනි සුද්දෙක් මෙයා. මේ ඉන්නේ සිනමන් පරයියෙක්. ඕනට පේනවා ඇති. මේ ඉන්නේ සිනමන් පරයියෙක්. සිනමන් කිරිල්ලි මෙයා. මෙයා නාගෙන් පොඩ්ඩක් චූටි. සිනමන් කිරිල්ලි ඇස් කහ. ඉතින් මේ ඉන්නේ කුරුල්ලා. මෙයාගේ ඇස් කහ. කිරිල්ලිත් පොඩි. ඉතින් කුරුල්ලත් පොඩි. මේ ජෝඩුව වෙන. තාම එක මුලක් අබිතර දාලා නැහැ. ඉතින් මේ පේනවා ඇති. මේ ඉන්දියන් සතෙක් හොඳ. මේ එලවන්න බෑ මේ දෙන්නා. ඉතින් ඕගොල්ලෝ පරේ පිළිමද හා පරංගේ බක්ක පිළිමද හොඳ විස්තරයක් දැනගන්න ඇති පරේ කූඩුව ගැන එහෙම. ඉතින් මේ තමයි